හායි ළමයි අපි අද හදන්න යන්නේ මේ ලුණු දෙහි එකක්. ඒකට මෙන්න මේ අමුද්‍රව්‍ය ටික මම පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් කොච්චි පාවිච්චි කරන්න. මම ඒ වෙනුවට අද කොච්චි නැති නිසා අම්මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස්, කරපිංච ටිකක්. ඔය වේලගත්ත මෙන්න මේ වගේ ලුණු දෙහි ටිකක්. දෙහි ටිකක්. මේ වගේ දෙහි යූෂ ටිකක්. අපි මේ වළඳට දා ගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට මෙන්න මේ විදිහට හොඳට ඔන්න ඔය ආකාරයට ළමයි මේක මේ විදිහට හොඳට උතුරන්න දෙන්න ඕනේ. මේ දිහි යූෂයක හොඳට ඔය ආකාරයට හොඳට උතුර ගන්න ඕනේ මේක. දැන් මේක පැහිගෙන එන්නේ හොඳට. ඔන්නේ ළමයි ඔයාලට පේනවා දැන් මේ දිහි යූෂයක හොඳට මේ බුලුත් පෙන දාගෙන හොඳට නටාගෙන එනවා. මේ නටාගෙන එනකොට අපි මේ එකතු කර ගන්න ඕනේ මේකට මම කොච්චි වෙනට අමිරිස් කරල් දෙක තුනක් භාවිතා කරනවා. ඊළඟට මම කපාගත්ත කරපිංච ටික ඒ වගේම කෑලි මිරිස් ගම්මිරිස් කුඩු එන්න මේ ටික මම මේ දෙහි යූෂයක කැකෑරීගෙන එනකොට භාවිතා කරනවා. ඔන්න ඔය විදිහට. ඔයාලට කොච්චි තියෙනවා නම් මේ මම පොඩක් අර සැර වෙන්න ඕන නිසා තමයි අමිරිස් භාවිතා කරේ. කොච්චි තිබුණා නම් සුදු කොච්චි වගේ තිබ්බනම් සුදු කොච්චි තියන අය සුදු කොච්චි පාවිච්චි කරන්න. මේකට අමු 3-5 චූට්ටක් දානවා නම් හොඳයි. පාටක් කලර් එකක් ගන්න. දැන් මට ඒක තිබ්බේ නැති නිසා තමයි මම මේ අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට හොඳට මේක තැම්බෙන්න දෙන්න. හරි ළමයි දැන් අපි ওই විදිහට අපිට අර අමුද්‍රව්‍ය ටික දැම්මට පස්සේ මෙන්න මේ වගේ හොඳින් මේක නැවත පැහෙන්න ඕන. මේ අමුද්‍රව්‍ය ටික දානකොටම දාලා විනාඩි 10ක් 15ක් යද්දි මේ විදිහට හොඳට අඩු ගින්දරේ හදාගන්න. ඔන්න ඔය ආකාරයට ඊට පස්සේ අපි ඔක පැහිගෙන ඉන්නකොට අපි එකතු කරගන්නවා. අපි වේලගත්තු දෙහි ටික ඔය ආකාරයට අපි වේලගත්තු දෙහි ටික අපි අර දැන් දෙහි යූෂයක හොඳට කැකෑරෙනකොට ඒවත් එක්ක හොඳට මේ විදිහට පෙරල දෙහි එක ඔන්න ඔය විදිහට හදා ගන්න ඕනේ. ඔයාලට පේනවා ලස්සන කලර් එකක් එනවා. මේකට පුළුවන් නම් ඔයාලා පැදපු 3-5 චූට්ටක් විතර එකතු කරගන්න. මම දැන් අද ඒ අමුද්‍රව්‍ය තිබුණ නැති නිසා තමයි ඊටු ටික දාලා මේ ලුණු දෙහි එක හදාගන්නේ. මෙන්න මේ වගේ හොඳට පෙරල ගන්න දෙපැත්ත. වඩාත්ම ඔයාලට සුදු කොච්චි පාවිච්චි කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි ළමයි. ඒ කියන්නේ සැර ගොඩක් කන්න ආස අය තමන්ගේ පදම අනුව ඔයාලට පුළුවන් කොච්චි එකතු කරගන්න. මම ඒකයි අම්මිරිස් දාපුවාම සැර අඩුයි. නමුත් මම අම්මිරිස් කරල් දෙක තුනක් එකතු කරගත්තා. ඔන්න ළමයි දැන් අපේ ලුණු දෙහි එක හදලා ඉවරයි. ඉතින් හදලා ඉවර වෙනකොට ඔන්න ඔය වගේ ලස්සන කලර් එකකට එනවා. ඔයාලට පේන දුම් දාන ගමන් තියෙන්නේ. දැන් මේක නිවුනහම ඔයාලට පුළුවන් පිරිසුදු වීදුරු බෝතලයක් කලින් ඔයාලා ලෑස්ති කර ගන්න ඕනේ. ඒක හොදලා හොඳින් අවුවේ වේලගෙන අන්න ඒ වගේ එකකට ඔයාලට පුළුවන් මෙන්න මේ ලුණු දෙහි එක බෝතලයකට දාලා හොඳට කට බැඳලා පියනකින් වහලා තියන්න. දැන් ඔයගොල්ලන්ට මේ වෙලේ කොච්චි තිබුණ නැහනේ. ඔයගොල්ලන්ට පුළුවන් පස්සේ බෝතලෙට දැම්මට පස්සේ කොච්චි කරල් ටිකක් දාලා ලස්සනට බෝතලයකට අහුරගන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ බලන්න. අපි
සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.